අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා අද වීඩියෝ එක බලන්න ආපු හැමෝම අද වීඩියෝ එකේ මාතෘකාව තමයි ඕගොල්ලෝ ගාව තියෙන BOC ෆික්ස් ඩිපොසිට් එක. එහෙම නැත්නම් BOC බැංක් එකේ ඕගොල්ලෝ විවෘත කරලා තියෙන ස්ථාවර තැන්පතුව තියලා කොහොමද ඒකට against loan එකක් ගන්න. එහෙම නැත්නම් ඒක තියලා කොහොමද ඕගොල්ලෝ loan එකක් ගන්න කියන එක වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීම කිහිපයක් තියෙනවා. ඒක තමයි පිට රට ඉන්න අයටත් ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් ඒක තියලා මේ විදිහට BOC බැංක් එකෙන් loan එකක් ගන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි මේ ගන්න ඔගොල්ලෝ ගාව ෆික්ස් ඩිපොසිට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙනම් දැන් අපි යන් අද වීඩියෝ එකේ මොනවද මම කතා කරන්න කියලා බලන්න. මම ප්‍රධාන වශයෙන්ම කතා කරනවා කොහොමද මේ BOC බැංක් එකේ ස්ථාවර තැන්පතුව තියලා ලෝන් එකක් ගන්න කියන එක. ඒ වගේම ස්ථාවර තැන්පතුව මත ණයක් කියන්නේ මොකද්ද කියන එක. ඒ වගේම දෙවෙනි පොයින්ට් එක විදිහට ස්ථාවර තැන්පතු මත ණයක් සඳහා ආයුධම් කරන්න කෙසේද කියන එක. තුන්වෙනි පොයින්ට් එක ස්ථාවර තැන්පතුව අයින් කර ගන්නවද නැත්නම් ස්ථාවර තැන්පතුවකට ණයක් ලබා ගන්නවද යන්න ඔයා තීරණය කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම හතරවෙනි පොයින්ට් එක විදිහට ස්ථාවර තැන්පතුව වටිනාකමෙන් ලෝන් එක ඔයගොල්ලන්ට කීයක් ගන්න පුළුවන්ද කියන එක. ඒ වගේම ණය සඳහා පොලි අනුපාතය කුමක්ද කියන එක පස්වෙනි පොයින්ට් එකෙන් කතා කරනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරනවා උදාහරණයක් ඇසුරෙන් කොහොමද පොලිය ගණනය වෙන්නේ ඕගොල්ලන්ගේ පොලි ආදායමට against කියන එක. එහෙනම් අපි දැන් යම් පළවෙනි කරුණ ඩිස්කස් කරන්න. ඒක තමයි ස්ථාවර තැන්පතුවක් මත ණයක් යනු කුමක්ද කියන එක. එතකොට සරලවම කිව්වොත් ස්ථාවර තැන්පතු මත ණයක් යනු ස්ථාවර තැන්පතුව පවත්වාගෙන යන බැංකුව විසින්ම තැන්පතුව ඇපයක් ලෙස භාවිතා කරමින් ලබා දෙන ණයක් වෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ BOC බැංක් එකේ ස්ථාවර තැන්පතුවක් ඕපන් කරලා තියෙනවා නම් ඒ ඕපන් කරලා තියෙන FD එක කොලෙක්ටරල් කරලා එහෙම නැත්නම් ඇපයක් විදියට තියාගෙන ඕගොල්ලන්ට අවශ්‍ය ලෝන් මුදල ඒ කියන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය කියන්නේ සාමාන්‍යයෙන් FD වැලියු එකෙන් 90%ක් තමයි ලෝන් එකේ වැලියු එක විදියට ඔෆර් කරන්නේ. එතකොට එහෙම ලබා දෙන ණයක් තමයි ස්ථාවර තැන්පතුවක් මත ණයක් කියන්නේ. එහෙනම් අපි යන් දෙවෙනි පොයින්ට් එක ඩිස්කස් කරන්න. ඒක තමයි ස්ථාවර තැන්පතු මත ණයක් සඳහා අයදුම් කරන්නේ කෙසේද කියන එක. එතකොට ඕගොල්ලෝ ස්ථාවර තැන්පතුවක් මත ණයට අයදුම් කරනකොට ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ ඩෙන්ටිය එක්ක ඔගොල්ලෝ FD එක ඕපන් කරලා තියෙන බැංක් එකට යන්න ගිහිල්ලා එතන ඉන්න ණය ලබා දෙන නිලධාරියා හම්බෙලා ඒගොල්ලොන්ට කියන්න මට මේ FD එක තියලා ණයක් ගන්න ඕන කියලා. එතකොට ඒගොල්ලෝ ඔගොල්ලොන්ට දෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. ඒ වගේම සමහර වෙලාවට රික්වෙස්ට් ලෙටර් එකක් ඉල්ලයි. එතකොට ඒ රික්වෙස්ට් ලෙටර් එක ලියලා දීලා එයාගෙන් අහගෙන කොහොමද ලියන්නේ කියලා ඒක ලියලා දීලා ස්ථාවර තැන්පතු සහතිකයත් ඒගොල්ලොන්ට දීලා NIC එකත් ඒගොල්ලොන්ට දීලා ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. මේ වැඩේ කියන්නේ ස්ථාවර තැන්පතු මත ණයක් සඳහා අයදුම් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. එතකොට තර්ඩ් පොයින්ට් එක විදිහට මම ගෙනහලා තියෙනවා. ඔයගොල්ලන්ට ඇති වෙන සල්ලි හදිසි අවශ්‍යතාවයකදී ඔයගොල්ලෝ ගාව තියෙන FD එක විත්ඩ්‍රෝ කරලා සල්ලි ලබා ගන්නවද නැත්නම් ලෝන් එකක් ඒකට against ගන්නවද කියන එක මම ඔයගොල්ලන්ට මේකෙදි පැහැදිලි කරනවා. ඒකෙදි මම කතා කරනවා මම දැන් සඳහන් කරන පොයින්ට් එක ගැන. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට සම්පූර්ණ මුදලම දැන් අවශ්‍යද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාව ලක්ෂයක් තියෙනවා නම් FD එකේ ඒ ලක්ෂයම ඔයගොල්ලන්ට ඕනද කියලා හිතන්න. ඕනනම් ස්ථාවර තැන්පතුව විත්ඩ්‍රෝ කරන එක තමයි ඔයගොල්ලන්ට හොඳම විකල්පය. එහෙම නැත්නම් ඔයා ගාව ලක්ෂයක් FD එකක් තියෙනවා නම් ලක්ෂයක් ඕනේ ඔයාලට 10000යි නම් ණය මුදල විදියට ඕන. එතකොට ඔයගොල්ලෝ FD එක විත්ඩ්‍රෝ කරන්න එපා. ඒක තියලා රුපියල් 10000ක් බැංකුවෙන් ණයක් විදියට ලබා ගන්න. ඊළඟ පොයින්ට් එක තමයි ඔයාට ඒ ලබා ගන්න ණය පහසුවෙන් ගෙවන්න පුළුවන්ද කියන එක ඔයගොල්ලෝ හිතලා බලන්න. ඒ ණය පහසුවෙන් ගෙවන්න පුළුවන් නම් ස්ථාවර තැන්පතුව තියලා ඒකට against loan එකක් ගන්න. නැත්නම් ස්ථාවර තැන්පතුව තියලා ඒකට ණයක් ගන්න. එතකොට ඔයගොල්ලෝ ගාව ඒ ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒකට හම්බ වෙන පොලි ආදායමක් තියෙනවා. ඔයාට මේ මුදල අනාගතයේ සඳහා ඉතිරි වෙනවා. එහෙම නැත්නම් ණය ගෙවීමට අපහසු නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඒ FD එක විත්ඩ්‍රෝ කරන එක. ඒ වගේම තර්ඩ් පොයින්ට් එක විදිහට ඔයා චෙක් කරලා බලන්න ඔයාට සල්ලි හදිසි අවශ්‍යතාවයක් ඇති වුණ විට ඔයා මේ මොගේජ් කරන්න යන FD එක නැත්නම් ඔයා මේ උපස් කරන්න යන FD එක මැචුර් වෙන්න ළඟද කියලා. මැචුර් වෙන්න ළඟ නම් ඔයගොල්ලන්ට හොඳම විකල්පය තමයි ඔයගොල්ලන්ගේ පොලි ආදායම අයින් කරගන්න නැතුව ඒ ස්ථාවර තැන්පතුව තියලා ඒකට ණයක් ලබා ගන්න එක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් FD එක මැචුර් වුණාම විත්ඩ්‍රෝ කරගෙන ඔයගොල්ලන්ට හම්බ වෙන සම්පූර්ණ මුදලම ගන්න. ඒ වගේම FD එක මැචුර් වුණාට පස්සේ අර ලෝන් එක සම්පූර්ණ සෙටල් කරලා දාන්න. ඊළඟට අපි යම් පොයින්ට් එකට. ඒක තමයි ඔයා මෝගේජ් කරන FD එක එහෙම නැත්නම් ඔයා උකස් කරන D එකේ වැලියු එක වගේ එහෙම නැත්නම් එම් වටිනාකම් වගේ කීයක් ඔයගොල්ලන්ට ලෝන් එකක් විදියට දෙනවද කියලා දැන් බලමු. BOC බැංක් එකෙන් තැන්පතුවේ වටිනාකම මෙන්න. ඒ කියන්නේ ස්ථාවර තැන්පතුව ලක්ෂයකට දාලා තියෙනවා නම් ඒ ලක්ෂයෙන් 90%ක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට 90000ක් ණයක් විදියට හම්බ වෙනවා. මේ ණය සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අවුරුදු 1 ඉඳන් අවුරුදු 7 දක්වා ගෙවන්න ගන්න පුළුවන්. ඊළඟට අපි යම් ෆෝර්ත් පොයින්ට් එකට. දැන් අපි බලමු ණය සඳහා පොලි අනුපාතය කුමක්ද කියන එක. ණය සඳහා පොලි අනුපාතය ස්ථාවර තැන්පතුවේ පොලි අනුපාතයට වඩා 3% අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඊළඟට අපි යම් උදාහරණයක් අසුරෙන් ඒක කොහොමද කියලා බලන්න. මම මෙතන ස්ථාවර තැන්පතුවේ වටිනාකම ලක්ෂ 10ක් විදියට රෙකෝඩ් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට හම්බ වෙනවා ස්ථාවර තැන්පතුවට 7%ක පොලි අනුපාතයක්. එතකොට ඔයගොල්ලෝ FD එක දාලා තියෙන්නේ මාස 3කට. එතකොට ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ මාස 3 අවසානයේදී ලක්ෂ 10 බෙදෙනවා 100ෙන් වැඩි කරනවා 7ෙන්.
එතකොට අවුරුද්දක ඉන්ට්‍රස්ට් එක එනවා. එතකොට ඒක බෙදනවා 365න්. එතකොට දවසක ඉන්ට්‍රස්ට් එක එනවා. ඒක වැඩි කරනවා 90න්. එතකොට ඔයගොල්ලන්ට පොලි මුදල විදියට හම්බ වෙනවා 17500ක්. මෙතෙන්දි WST මේ ඩිඩක්ට් වෙන එක අයින් කරන්න. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. එතකොට 17500ක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේම ඒකට එගේන්ස් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සවර tempatuවට එදිරිව ඔයගොල්ලන්ට හම්බ වෙනවා ඒකෙන් 190ක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේකේ විදියට ලක්ෂ 10ක් තමයි තියෙන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට ලක්ෂ 9ක් විදියට ලෝන් එකක් ගන්න පුළුවන්. එතකොට මම කලින් සඳහන් කරා FD රේට් එකට වැඩිය 103ක් බැංකුව විසින් ලෝන් එක සඳහා වැඩිපුර ගන්නවායි කියලා. එතකොට මේ 7 එකතු කිරීම 3 කියන්නේ ඔයගොල්ලන්ට පොලි අනුපාතය 110කට තමයි හම්බ වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න මේක මාස 3කට තමයි මේ ලෝන් එක ගන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට ගෙවන්න වෙනවා මුළු පොලිය විදියට 22190.78ක්. ඇඩිෂනල් මතක් කරන්න ඕන මේ තියෙන්නේ පොලි මුදල විතරයි. ඒක ප්ලස් මාස 3 කියන්නේ එතකොට මෙතන ලක්ෂ 9ක් තියෙනවා. ලක්ෂ 9 බෙදීම 3 කියන්නේ මාසෙට ලක්ෂ 3 ගානේ කැපිටල් රිපේමන්ට් විදියට ඕගොල්ලන්ට ගෙවන්න වෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තව කෙනෙකුට මේක ගැන දැනගන්න share කරන්න. වීඩියෝ එකට like කරන්න. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාලා අහන්න. එහෙනම් වීඩියෝ එක අදට ඉවරයි. ඔබට සුබ දවසක්.